මට පෙම් කළ සුවහසක් මල්ලි බබාලා අතරේ මා පෙම් කළ වානර පන්තියේ මල්ලි බබාට. අන්න එහෙම තමයි මේ පොතේ පිදුම තියෙන්නේ. මේ පොත තමයි වලාකුළු බැම්ම. ෆ්‍රන්ට් පේජ් එකයි බැක් පේජ් එකයි තමයි මම පෙන්නේ. බලමු අපි මේකේ ප්‍රාර්ථනාව කොහොමද තියෙන්නේ කියලා. හික්තක නොකියාම ආදරේ කරන්න දන්නේ ආදරේ වැඩියෙන්ම ඕන වුණු මිනිස්සු. මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම ආදරේ කරන කෙනෙක් වෙනුවට ආදරේ හොයන කෙනෙක් හම්බ වෙන්න ඕන. ඒක හරි ලස්සන ප්‍රාර්ථනාවක්. සමහර දවස්වල කටු තිබුණා. ඒ වැනිලා පටන් ගන්න දවස්වල දවස තිස්සේම තිබුණේ රිදුම් දෙන තප්පර. එහෙමයි කියලා මගේ හීනෙකටවත් එන්න එපා කියලා ඔයාට තහනම් කරන්න මට බැරි වුණා. හැමදාම ඇවිත් විස කටු වලින් නැනලා මාව පාරවලා ආදරේ කියලා පසක් කරනකොට මම ඊටත් වැඩියෙන් ආදරේ කියලා පසක් කළේ ඔයාට දහසකුත් එකක් අරියාදු කරලා. අතිශය කෝපාන්විත මොහොතවල් වල කියන්න අදහස් කරනවාටත් වැඩිය දරුණු වචන පිට කළාට පස්සෙත් මිනිත්තු කිහිපයකින් කිසිවක් සිද්ධ නොවුණු විදිහට මට ඕන ඔයත් එක්ක හොඳින් ඉන්න. මාත් එක්ක හොඳින් ඉන්නකෝ කියලා hina වෙලා මාව පිළිගත් ඔයාව මගහැර ගන්න මට තියෙන ලෝභකම දරන්නම බැරි මොහොතවල් වලත් මාත් එක්කම රැඳෙන්න තීරණය කරපු ඔයාව මගහැර ගන්න තියෙන ලෝභකම ආදරේ කියලා මම විශ්වාස කරා. ඔයා කොන්දේසි විරහිතව විශ්වාස කළා මම කොන්දේසි විරහිතව ඔයාට ආදරේ කරන බව. සමහර විට මීටර් ගාණක් ඈතින් ඉඳලා බලාගෙන ඉන්නවට වඩා දෙයක් කරගන්න බැරි වෙන්න පුළුවන් මට මේ ආදරය ඇතුලේ. ඇත්තටම. ඒත් ඔයා සතුටින් ඉන්න ඕන හැමදාම. ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕන. අවුරුදුම 15ක් තිස්සේ මාව හිතින් දරාගෙන ආදරය කරපු ඔයාට දෙන්න මීට වැඩිය හොඳ තෑග්ගක් ගැන මම දන්නේ නැහැ. කොච්චර දුරක හිටියත් එකම තප්පරයකවත් මාව තනි නොකරපු වානර පන්තියේ මල්ලි බබා හේවත් සුදු මහත්තයාට මගේ සුදු මහත්තයාට ආදරෙන් ලියවුණු කතන්දරයට වලාකුළු බැම්ම කියලා මම නම තිබ්බා.